ජොබ් එකක් නෑ නේද? බලපම් මේක කොහෙද දුවන්නේ? පුදුම හදිස්සියන්නේ බන් තියෙන්නේ. නතර හා බලලා යමු. මේ තියෙන්නේ 5 feet on රෝලක්. මේ අපේ මුදීර් යාළුවා. මෙයා තමයි අම්මගේ ගුරු. එයා තමයි ඉතින් මට ඉගැන්නුවේ. අපි මේ රෝලක් වැඩ කරන හැටිත් අපි බලලා අපි අලුත් අත්දැකීමක් ලබා ගමු. අපි ගුරුත් එක්ක කතා කරමු. අපි හින්දි භාෂාවෙන් කොහොමද ගුරු මේ මැෂින් එක කියලා දෙන්න කියලා. මේ තියෙන්නේ ඩබල් ස්ක්‍රීන් රෝලක්. මේ තියෙන liver එක ඉස්සරහට පස්සට යන්න. මෙතන තියෙන vibration button එක. අද ඔයාලට කියලා දෙන්න මංගාව මගේ යතුර නැහැ. මම යතුර දාලා යතුර ගෙනල්ලා ඔයාලට කියලා දෙන්නම් මේක ස්ටාර්ට් කරලා වැඩ කරන්නේ කොහොමද කියලා. තකන් අදට මම කියලා මේකේ තියෙන විස්තර ටික කියලා දෙන්නම් ඔයාලට. මෙතනින් තමයි දකුණු අත පැත්තෙන් තමයි යතුර දාන්න තියෙන්නේ. යතුර දාලා ස්ටාර්ට් කරාට පස්සේ මෙතනින් ඉන්ඩිකේටර්ස් පත්තු වෙනවා. indicators මෙතන engine battery oil මේ ඔක්කොම පත්තු වෙනවා. මෙතන තියෙනවා ස්ටාර්ට් කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා පාකින් එක. මෙතන පාකින් බල්බ් එක පත්තු වෙනවා. මේක එබුවට පස්සේ තමයි මැෂින් එක නෝමල් වෙන්නේ. මෙතන තියෙන උඩ ලයිට් එක සේෆ්ටි ලයිට් වැඩ කරන එක. ඊට පස්සේ මෙතනින් පෙන්නනවා වයිබ්‍රේෂන්. මෙතන මේ මොඩ් එකට දැම්මොත් එහෙම ඔටෝමැටික් දෙන්නත් පුළුවන්. අතර වයිබ්‍රේෂන් දෙන්නත් පුළුවන්. මේ අතර වයිබ්‍රේෂන් මෙතන ඉතින් ඉස්සරහට යන ගමන් මේ බටන් එක ක්ලික් කරපු ගමන් වයිබ්‍රේෂන් වැඩ කරනවා. මේක එකපාරක් එබුවොත් මේ බටන් එක එකපාරක් ටච් කරොත් ඉස්සරහා වයිබ්‍රේෂන් එක විතරයි වැඩ කරන්නේ. දෙවෙනි පාර ටච් කරාම පිටිපස්සේ වැඩ කරනවා. නැවත වතාවක් ටච් කරාම දෙකම එකපාර. අපිට කැමති විදිහකට අපිට වැඩ කරන්න පුළුවන්. මම නම් ගොඩක් වෙලාවට හොඳට තමන්ට ටෙන්ෂන් එකක් නැතුව වැඩ කරන්න ඕන. ඉතින් ඉස්සරහා වයිබ්‍රේෂන් එක විතරක් ස්ක්‍රීන් එකේ වැඩ කරාම තමන්ට ටෙන්ෂන් එක අඩුයි. ගැස්සෙනවා අඩුයි ඉතින්. ඒක ඉතින් තමන් වැඩ කරන සයිට් එක අනුව තැන අනුව බලලා වැඩ කරන්න ඕන. සමහර තැන් තියෙනවා ඩබල් ස්ක්‍රීන් වලම අවස්ථා තියෙනවා. ස්ක්‍රීන් දෙකේම වයිබ්‍රේෂන් දාලා වැඩ කරන්න වෙන අවස්ථාවක්. ඉතින් ඒ වගේ වෙලාවට දෙකම දාන්න වෙනවා. මේ තියෙන්නේ ඉමර්ජන්සි හදිසි අවස්ථාවකදී මේක ඔබ ගම් සම්පූර්ණ මැෂින් එකම ස්ටොප් වෙනවා. අපි වැඩ කරන්න පටන් ගන්න කලින් මෙතන පැත්තේ තියෙනවා ඇස්ලේටර් එක. මේ තියෙන ඇස්ලේටර් එක. මේක රේස් කරොත් තමා මේක මෙන්න මේක රේස් කරොත් තමා වයිබ්‍රේෂන් එක හොඳට වදින්නේ. අපිට රේස් කරන්නේ නැතිව මේ liver එක ඉස්සරහට දුන්නාම මැෂින් එක යනවා. නමුත් වයිබ්‍රේෂන් එක හොඳට 100ට 100ක් 150ක්වත් වැඩ කරන්නේ නැහැ. 125ක්වත් වැඩ කරන්නේ නැහැ. මේ liver එක පහළ තියෙනකම්. මේ liver එක මෙහෙම උඩට දාන්න ඕන. දැම්මට පස්සේ මැෂින් එක රේස් වෙන්නේ. එන්ජින් එක රේස් වෙනවා. ඒ රේස් වුණාට පස්සේ තමයි වයිබ්‍රේෂන් එක හොඳට වදින්නේ. නැත්තම් වයිබ්‍රේෂන් වදින්නේ නැත. මැෂින් එක ඉස්සරහට යයි හිමීට හරි රේස් කරේ නැත්තම් ඇක්සලරේටර් දුන්නේ නැත්තම් වයිබ්‍රේෂන් වදින්නේ නැහැ. ඉතින් අතේ තමයි දෙකම කන්ට්‍රෝල් එක තියෙන්නේ. හිමීට ඉස්සරහට යන ගමන්
වයිබ්‍රේෂන් එක දෙනවා. හයි සාමාන්‍ය ස්පීඩ් එකේ යන ගමන් වයිබ්‍රේෂන් වදින්නේ නැහැ. එහෙනම් වයිබ්‍රේෂන් දාන්නේ නැහැ. රෝල් එක යම් ස්පීඩ් එකක් තියෙනවා. හිමීට තමයි යන්න ඕන. යන ගමන් වයිබ්‍රේෂන් එක දෙනවා. ඒතකොට හොඳට වදිනවා. අපි දවසක පෙන්වන්නම් මේ මැෂින් එකක් වැඩ කරන්නේ කොහොමද කියලා ප්‍රායෝගිකව වැඩ කරන හැටි පෙන්වන්නම්. මේ තියෙන වතුර දාන තැන. මේකෙන් වතුර මේ දාන්න සාමාන්‍ය කාපට් එකකට යනවා නම් අස්පාල්ට් දානවා නම් තමයි මේ වතුර දාලා වැඩ කරන්නේ. ඊට අමතරව අපි එන්ජින් එක ගැන කියනවා නම් මෙතන තියෙන උඩ ඔයාලට බලා ගන්න පුළුවන් කූලන්ට් දාලා තියෙන්නේ. මේ තියෙන්නේ මෝටර එක. මෙතන තියෙන ස්ටාර්ටර් මෝටර එක. මේ බැටරිය අපි වැඩ කරලා ඉවරනම සාමාන්‍යයෙන් මෙන්න මේ බැටරියට එහා පැත්තේ තියෙන බැටරි කනෙක්ටර් එක. මේක ඔෆ් කරාම ආයෙ මැෂින් එක ඔන් වෙන්නේ නැහැ. මේ පහළට දාපු ගමන් වෙන්දෑ වැඩ ඉවරලා මේක පහළට දාලා යන්නේ. මොකද යම් කිසි හදිසි අවස්ථාවක ගින්නක් හරි මොනවා හරි අපි නැති වෙලාවක සිද්ධ වුණොත් සිද්ධ වෙන්නේ නැහැ. මේක පහළට දැම්මොත් ෂෝට් එකක් වෙන්නේ නැහැ. මේක මෙහෙම දාලා තියෙනකොට බැටරිය එන්ජිමට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් උදේ වැඩට ආවට පස්සේ අපි ඉතින් හරියට මැෂින් එක බලලා චෙක් කරලා බැටරි තත්ත්වය කොහොමද, මේ තියෙන එයාර් ෆිල්ටර් එක, මෙතන තියෙන එයාර් ෆිල්ටර් එක මේක උඩට දාපු ගමන් මේක අරින්න පුළුවන්. සතියකට සැරයක්වත් දෙපැත්තෙම තියෙනවා, යටත් පැත්තෙම පැත්තක් තියෙනවා. සුද්ධ කරගන්න පුළුවන් නම් හොඳයි. ඊළඟට මේ තියෙන්නේ මෙතන ඩීසල්. මෙතන ඩීසල්. මෙතන ඇතුලේ තියෙනවා මේ ඔයිල් කූර. එහෙනම් තමයි ඔයිල් බලන්න ඔයිල් මට්ටම. මේක නම් ඔයිල් මට්ටමේ තියෙනවා. ඔන්න ඔය ටික තමයි ඉතින් අපිට පෙන්වන්න තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු මේක කොහොමද හරියටම වැඩ කරන්නේ කියලා. ප්‍රායෝගිකව වීඩියෝ එකක් පෙන්වන්න. එහෙනම් යාළුවනේ අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා. සුබ දවසක්.